සියලු දෙනාටම සුබ උදෑසනක්. මම අද ඉදිරිපත් කරන්නේ The Evolution of Connectivity, Mobile Wireless vs Wireless LAN කියන මාතෘකාවේ යටතේ. සරලවම කිව්වොත් 1980 දශකයේ තිබුණු සාමාන්‍ය දුරකථන ඇමතුම් තාක්ෂණයේ සිට අද පවතින අධිවේගී අන්තර්ජාලය දක්වා sannivedana තාක්ෂණය දියුණු වුණේ කොහොමද කියන එකයි මම අද පැහැදිලි කරන්නේ. මේ විනිවිදකෙන් අපිට පේනවා රැහෙන් රහිත තාක්ෂණය wireless technology ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. පළමුවෙන්න mobile wireless WWAN. මේ නගර සහ රටවල් වැනි විශාල ප්‍රදේශ ආවරණය කරන්න නිර්මාණය කරලා තියෙන්නේ. දෙවන්න wireless LAN WWAN. මේ නිවස්, කාර්යාල හෝ විශ්වවිද්‍යාල වැනි කුඩා ප්‍රදේශ සඳහා භාවිතා කරනවා. මේ තාක්ෂණයන් දෙකම එකට දියුණු වුණු නිසා තමයි අද අපිට ඕනෙම්ම තැනකදී සම්බන්ධ වෙලා ඉන්න පුරුලම් වෙලා තියෙන්නේ. දැන් අපි බලමු sannivedanයේ මුල් අවධිය ගැන. මොබයිල් නෙට්වර්ක්ස් වලදී මුලින්ම ආවේ 1G තාක්ෂණය. ඒක ඇනලොග් පද්ධතියක්. ඒකෙන් පුළුවන් මුනේ වොයිස් කෝල්ස් ගන්න විතරයි. ඒ වගේම 1997 දී තමයි මුල්ම Wi-Fi තාක්ෂණය හඳුන්වා දුන්නේ. ඒකේ වේගය ඉතාමත් අඩුයි. ඒ කියන්නේ 2.2 Mbps වගේ ප්‍රමාණයක්. 1990 දශකයේදී ලොකු වෙනසක් වුණා. මොබයිල් නෙට්වර්ක්ස් 2G දක්වා දියුණු වුණා. මෙය ඩිජිටල් පද්ධතියක්. මේ හරහා තමයි SMS එහෙම නැත්නම් ටෙක්ස්ට් මෙසේජින් හඳුන්වා දුන්නේ සහ ආරක්ෂාව security වැඩි දියුණු කළේ. ඒ වගේම Wi-Fi තාක්ෂණයත් 802.11b හරහා වේගවත් වුණා. මේ නිසා කාර්යාලවල රැහෙන් රහිතව වැඩ කරන්න අවස්ථාව ලැබුණා. 2000 දශකයේදී ස්මාර්ට් දුරකථන ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. මොබයිල් නෙට්වර්ක්ස් 3G දක්වා දියුණු වුණා. ඒ නිසා අපිට ෆෝන් එකෙන් අන්තර්ජාලයට යන්න පුළුවන් වුණා. මේ කාලයේදීම Wi-Fi වල වේගයත් 54 Mbps දක්වා වැඩි වුණා. මිනිස්සු ඊමේල් බලන්න, ඡායාරූප යවන්න සහ වෙබ් අඩවි වලට යන්න ෆෝන් එක පාවිච්චි කරන්න පටන් ගත්තේ මේ කාලයේදී. 2010 දශකයේදී අපි අධිවේගී යුගයකට ඇතුළු වුණා. මොබයිල් නෙට්වර්ක්ස් වලට 4G LTE හඳුන්වා දුන්නා. මේ නිසා 100 Mbps වගේ ඉහළ වේගයක් ලැබුණා. Wi-Fi තාක්ෂණයත් 802.18 AC වැනි මට්ටම් වලට දියුණු වුණා. මේ දියුණුව නිසා තමයි අපිට YouTube, Netflix වැනි සේවාවන් හරහා HD වීඩියෝ බලන්නත්, Uber වැනි apps පාවිච්චි කරන්නත් පුරුවන් වුණේ. දැන් අපි ඉන්නේ 5G යුගයේ. මෙහි වේගය 1 Gbps වඩා වැඩි. මෙහි ප්‍රධානම දේ තමයි ඉතා අඩු ප්‍රමාද කාලය, low latency සහ IoT, Internet of Things සඳහා තියෙන සහයෝගය. දැන් mobile data සහ Wi-Fi අතර තියෙන වෙනස ගොඩක් අඩු වෙලා තියෙනවා. අනාගතයේදී 6G සහ Wi-Fi 7 වැනි තාක්ෂණයන් හරහා තවත් වේගවත් sannivedanයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අදහස තමයි සෑම දශකයකදීම තාක්ෂණයේ වේගය විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. සාමාන්‍ය දුරකථන ඇමතුමක සිට අද පවතින අධිවේගී රියල් ටයිම් අත්දැකීම් දක්වා තාක්ෂණය අපේ ජීවිත වෙනස් කරලා තියෙනවා. මේ වගුවෙන් අපිට සම්පූර්ණ පරිණාමය පැහැදිලි වෙනවා. 1G voice calls විතරයි. 2G SMS පණිවිඩය. 3G mobile internet. 4G HD video. 5G IoT සහ ඉතා වේගවත් දත්ත sannivedanය. අවසාන වශයෙන් අපේ ඉලක්කය වෙන්නේ කිසිම බාධාවක් නැති ලෝකයේම එකට යා කෙරෙන sannivedana ජාලයක් නිර්මාණය කිරීමයි. අනාගතයේදී Wi-Fi 7 සහ 6G හරහා මේක තවත් සාර්ථක වෙයි. මගේ ඉදිරිපත් කිරීමට සවන් දුන් ඔබ සැමට ස්තුතියි.